දැන් පැමිණිලි වෙනවා ආයුර්වේද දෙපාර්තමේන්තුවට. මෙතුමිය ගැප් ගත් අම්මා කෙනෙකුට බඩේ මාස 3ක් මැරිච්ච බබෙක් ඉන්න මාස 3ක් බඩේ දරුවෙක් මැරලා වෙච්චාම එයාට පණ දෙනවා කියලා බෙහෙත් කරලා මෙයා ලක්ෂ 2-3ක් අරන් තියෙනවා සල්ලි මනසේ. අපිට පැමිණිලිවිලා තියෙනවා. ඒක අපි විභාග කරමු. බඩේ තියෙන කලලයක් මැරිච්ච කලලයකට මාස 3කට පස්සේ පණ දෙනවා කියලා මුදල් අය කරලා තියෙනවා. ඒ සම්බන්ධව ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැමිණිලිවිලා තියෙනවා. මෙයා ව්‍යාජ වෛද්‍යවරයෙක්. අපි හොර වෛද්‍යවරයෙක් කියලා කියන්නේ ව්‍යාජ වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයෙක් විදිහට පෙනී සිටින ව්‍යාජ පුද්ගලයෙක්. පැමිණිලි කරන්න ඔයාලා මේ වගේ ව්‍යාජ වෛද්‍යවරු ලංකාව පුරා හැමතැනම ඉන්නවා. මේ වගේ වෛද්‍යවරු විදිහට පෙනී සිටින ව්‍යාපංචි නැති ව්‍යාජ පුද්ගලයෝ ලංකාව හැමතැනම ඉන්නවා. මගේ අර්ථ මුක්ත නැත්ත පාරම්පරිකයි. ඒ සම්බන්ධ පාරම්පරික ලියපංචි තියෙනවා. පාරම්පරික ලියපංචි නෑ. ඔබ වහන්සේත් මෙතන ලොකු වරද්දක් කරන්නේ. ඔබ වහන්සේ අපි දැනුවත් කළාද කියලා. වරෙන්තුව විලංගු වැටෙනතුරු සීරුවෙන් පාරම්පරික හෙළවෙදකම යන නාමය භාවිත කරමින් ජනතාව ගොනාට අන්දන ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව අප දිගින් දිගටම අනාවරණ කළා. සති කිහිපයකට පෙර අප අනාවරණ කළේ මිහින්තලය සුළුකුළු වෙහෙර නමින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරක කටයුතු කරමින් හෙළවෙදකම සහ පාරම්පරික වෙදකම හරහා ලෙඩුන් සුව කරන බව කියන ව්‍යාජ මධ්‍යස්ථානයක් පිළිබඳවයි. එදින වැටලීමට ගිය අවස්ථාවේ එහි සිටි වෛද්‍යවරියක් බව කියන කාන්තාවක් හෝමියෝපති වෛද්‍ය හැඳුනුම් පතක් සහ සහතික ගොන්නක් පෙන්වා පවසා සිටියේ පාරම්පරික වෛද්‍යවරියක් මෙන්ම ඇය හෝමියෝපති වෛද්‍යවරියක් බවයි. එහෙත් එදින ඇයට රජයේ ආයුර්වේද ලියාපදිංචි කිසිදු සහතිකයක් පෙන්වීමට හැකියාවක් තිබුණේ නැහැ. එදින ඇය ලබා දුන් හෝමියෝපති හැඳුනුම්පත හෝමියෝපති වෛද්‍ය සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය හෝමියෝපති වෛද්‍යවරියක් නොවන බව තහවුරු කරමින් හෝමියෝපති වෛද්‍ය සභාව ලිපියක් පවා ඉදිරිපත් කළා. මෙයට අමතරව මෑගෙන් ප්‍රතිකාර ලබාගත් පිරිස් සිදු කළ පැමිණිලිද විමර්ශනය කිරීමෙන් අනතුරුව උතුරු මැද පළාත් ආයුර්වේද නියෝජ්‍ය කොමසාරිස් නිලන්ත ඔලුකරඳගේ මහතාගේ නියෝගයෙන් වෛද්‍ය අයි සෙනවිරත්නගේ සභාපතිත්වයෙන් යුතුව වෛද්‍යකේ සුභාෂිනී එස් නීල් තොටංග එස් විජේරත්න සහ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරී නිසංසලා සඳමාලි දිසානායක නැවතත් එම ස්ථානයට ගියේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහායි. එම අවස්ථාවට අනුරාධපුර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බ්‍රහ්මණගේ මහතාගේ අධීක්ෂණයෙන් මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි රංජිත් නීතිය ක්‍රියාත්මක කිරීමට කණ්ඩායමක්ද යොමු කළා. මේ අතනින් තියෙන ඔක්කොම ටික අරගෙන ගියා. එම ස්ථානයට ගිය නිලධාරීන් ඇයගෙන් ලියාපදිංචි වෛද්‍යවරයෙකු බව පැවසීමට ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස පවසා සිටියා. එහෙත් ඇයට එසේ පෙන්වීමට කිසිදු ලියවිල්ලක් තිබුණේ නැහැ. ඒ කියන්නේ මගේ අර්ථ මුක්ත නැත්ත පාරම්පරිකයි. ඒ සම්බන්ධ පාරම්පරික ලියපංචි තියෙනවා. පාරම්පරික ලියපංචි නෑ. අපි ආයුර්වේද බෙහෙත් දෙන්නේ නැහැ කරන්නේ. නෑ ඒක ප්‍රශ්නයක් නෑ. සියලුම වෛද්‍යවරු ලියාපංචි වෙන්න ඕන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තියෙන ආයුර්වේද වෛද්‍යවරයාට ඒකේ තියෙනවා කැටගරි 4ක්. පාරම්පරික වෛද්‍යවරුන් ලියාපංචි වෙනම කොටසක් තියෙනවා. ඒක කැඩුම් පාරම්පරික වෛද්‍යවරුන් ලියාපංචි වෙනම චර්ම රෝග වෛද්‍යවරුන්ට කුෂ්ඨ රෝග වෙනම ඊට පස්සේ සර්වාංග රෝග නම් වෙනම ඒ එක් වෛද්‍යවරුන්ට කැටගරි 4ේ පාරම්පරික වෛද්‍යවරුන් ලියාපංචි වෙන ආයුර්වේද සභාවේ ඉඩකඩ දීලා තියෙන ඒක විභාග පවත්වලා විභාග සමත් කරලා ඔබතුමී ළඟ මේ හෝමියෝපති බෙහෙත් තියෙනවද? බෙහෙත් නැහැ. ඒක ඔබතුමී හෝමියෝපති වෛද්‍ය සභාවේ ලියාපදිංචි නම් ඔබතුමී දෙන්න ඕන හෝමියෝපති බෙහෙත්. ඒක මම මෙතන කාලයක් වෙනවා පාරම්පරික දෙන්න බැරිද? පාරම්පරික දෙනවා නම් දැන් මේ අපේ මේ ડોක්ටර්ලා කියන්නේ පාරම්පරික දෙන්න බෑ. දෙන්න පුළුවන් වෛද්‍ය සභාවේ ලියාපදිංචියක් තියෙන්න ඕන. ඒකයි මේ කියන්නේ. තේරුම් ගන්න. වෛද්‍යවරයෙක් ලියාපදිංචි වෙන්න වර්ග 3ක් තියෙනවා. ඒ වර්ග 3 යක් වෛද්‍යවරු ලියාපදිංචි වෙන්න ඕන. පළවෙනි වෛද්‍යවරු බටහිර වෛද්‍යවරු ලියාපදිංචි මේක මේ අහන්නේ නොදන්න කාරණාවක් වෛද්‍ය සභා 3ක් තියෙනවා. මේ වෛද්‍ය සභාවෙන් 3න් එකක ලියාපදිංචි වෙන කෙනෙක් විතරයි වෛද්‍යවරයෙක් බවට පත් වෙන්නේ. ඒ අරින්න අපිට ඕනේ තරම් නම් තියාගන්න පුළුවන් පාරම්පරික කියන්න පුළුවන් හෙල්ල කියන්න පුළුවන් නැත්නම් වැඩි නායකයි කියන්න පුළුවන් ඕනක් තියාගන්න පුළුවන්. ඒ මොනවා කිව්වත් වෛද්‍යවරයෙක් බවට පත් වෙන්නේ වෛද්‍ය සභා 3ක ලියාපදිංචි වෙන පුද්ගලෙක් විතරයි. අපි කියන්නේ හෙළවෙදකම රකින්න ඕනේ ලියාපදිංචි අරගෙන කරන්න කියලා තමයි. ඔය හෙළ මේ තෙල් වලට ගාලා තියෙන්නේ. ඒකට මේ ආයුර්වේද ඖෂධ නෙමෙයි. ඇයගේ ආවරණයට තබාගෙන සිටි රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ සහතිකපත් පරීක්ෂා කිරීමේදී අනාවරණ වූයේ ඇය විෂමාචාර ක්‍රියාවකට චෝදනා ලැබ තාවකාලිකව වෛද්‍ය භාවය අහෝසි කළ කාන්තාවක් බවයි. ඔබ මේ වෛද්‍යවරියක්ද?
Dia pagi. Baik sabar. සාතික ඔක්කොම තියෙනවා නේද ડોකියුමන්ට්? तुम्ही कोणत्या काल नाही गार्डन अब तुम्ही नतरा කරලා නැහැ තියෙන්නේ නතර කරේ මේ කියන්නේ මේ අවසානයේ ඒකට මේ ඊට පස්සේ ඒගොල්ලෝ කිව්ව මට අපිට සමා වෙන්න නම් මොකක්ද හේතුව මම දන්නේ නැහැ කවුරුත් එක්කම ඒකට ලිඛිත බාක් මොනවද ලියුම් තියෙනවද? සමාව වෙන්න කියලා කටින් කිව්වේ. නෑ ඔව් ඒ කටින් එදා මං ගියපු වෙලාවෙ කිව්වේ එහෙනම් මේක ලියුම් දෙන්න ඕන අනිවාර්යයෙන්. ලිඛිතව දෙන්න ඕන. අර ඉන්නේ කියලා දීපක් තියෙනවා තාම. 8 වෙනිදා ඒක ලිඛිත වෙනම පාටින් එන්නේ කියලා. මේ අපිට බෙහෙත් කරන්න බෑ 2026 ඉක්මනට වෙනකම් මේක නම පියවර කරන් තියෙන්නේ මේක අපි බාරිට ගන්න. අපි බාරිට ගන්න. වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාව සතු සහතික පත්‍ර පරීක්ෂාවේදී අප පසුගියදා අනාවරණ කළ මුදලට ලබාගත් ගෞරව නාම සහිත වෛද්‍ය නාමයේ යෙදූ සහතිකපත් සොයා ගැනීමට හැකි වූවා. ස්වර්ණ අභිමානයෙන් ස්වර්ණ මම මේ දේශ වෛද්‍ය මාත්‍යාංශ විතර අවුරුදු 10ක් ස්වේච්ඡාවෙන් මම සේවය කරලා තියෙනවා. ආයෙත් පුළුවන් ඒත් වෛද්‍යවරයෙක් වෙන්න බෑනේ. ඒකෙන් කොහොමද මම ආයුර්වේද වෛද්‍යංශයේ සේවය කරා කියන්නේ. මෙයා දිනන ආයුර්වේද වෛද්‍ය විභූෂණ කීර්තිශ්‍රී විශ්ව කීර්ති. ආයුර්වේද විභූෂණ කීර්තිශ්‍රී විශ්ව කීර්ති. ආයුර්වේද වෛද්‍ය කියන නම දාන්නත් ඔයාලට මොනවද සුදුසුමක් තියෙන්න ඕන ආයුර්වේද සම්බන්ධයෙන්. මේක මේ ස්වර්ණ අභිමානේ මේ සල්ලි වල අර ඊටද මාති ගියා ඒක වළංගු වෙනවා. ඊට මාති ගිහින් මේ මේවා රුපියල් 30000ට 80000ට තුන සහතික. ඔය හැරි ලංකාවේ තියෙන වෛද්‍ය සභා තුනකින් නිකුත් කරපු සහතිකයක් විතරයි අපිට බලන්න. අර ඔබතුමී හෝම් පිටේ එක පෙන්වන්නත් ප්‍රශ්නයක් නෑ අපිට. අනික දක්ෂතාවයන් වල සහතික දුන්නා කියලා වෛද්‍යවරයෙක් වෙන්න බෑනේ. ඒ ගමේ ඕන තරම් කට්ටිය ඉන්නවා තෙල් ගාන කට්ටිය ඒගොල්ලෝ වෛද්‍යවරු වෙනවා. වැඩක් කරනකොට ඒගොල්ලෝ ඇගීමක් කරනවා ඒක හරි. ඇගීම කරපුවා ඒක වෛද්‍යවරයෙක් ඉන්න බෑ. ඒකයි අපි කියන්නේ. මම ආයුර්වේද නෙමෙයි මහත්තයා. ඒක තවුකේ මම ආයුර්වේද නෙමෙයි කරන්නේ. හෝමියෝපැති වෛද්‍යවරියක් මේ. මම දේශීය පාරම්පරික සහ හෝමියෝපැති. අපි මේ පාරම්පරික සහතිකය තමයි අපි ඉල්ලන්නේ. නෑ හෝමියෝපැති වෛද්‍යවරිය කියන මොකක්ද? පාරම්පරිකව මම අධ්‍යාපනය වෙන්නේ නැහැ. හරි හෝමියෝපැති වෛද්‍යවරිය කියලා ඔක්කොම මේක අපිට තියෙනවා. ආයුර්වේද වෛද්‍යවරයෙක් නෙවෙයි මම ආයුර්වේද බෙහෙත් කරන්නේ නැහැ. පසුව ඇය හෝමියෝපති වෛද්‍ය සභාවක් ලෙස පෙනී සිටින ආයතනයක පුද්ගලයෙකුගේ දුරකථන ඇමතුමක් වැටලීමට ගිය වෛද්‍ය නිලධාරීන්ට ලබා දුන්නා. මේක නේද? මේ හෝමියෝපැති වෛද්‍ය සභාවෙන් අපි චුට්ටක් බලන්න. මේක National Association of Homeopathy. නම් තියෙනවා MK AK මේක ඔබතුමන්ට දුන්න එකක් නේද? ඒක හෝමියෝපැති වෛද්‍ය සභාවෙන් ඔබතුමන්ට දුන්න ඇඩිල් කාඩ් එකක්. ඔව්. මම රොක්සේ මේ ඩිපාර්ට්මන්ට් එකෙන් එන්න පොඩ්ඩක් ෆෝන් එක දෙනවා කතා කරන්න. හවුද? ඔය මේ සභාව. ඒ කියන්නේ හෝමියෝපැති වෛද්‍ය සභාව. ඔව්. හෝමියෝපැති වෛද්‍ය ඔබතුමී කවුද? මේ කවුද? National Association of Homeopathy එතුමී ගාව PDF එකක් තියෙනවා ඔබතුමා ඒක බලන්න ඔබතුමාට සම්පූර්ණ data එක තියෙනවා ඔබතුමා කතා කරන හෝමියෝපැති වෛද්‍ය සභාවෙන්ද සභාව නෙවෙයි සංගමයේද? ඔව් සංගම National Association of Homeopathy SBS සංගමයකින් වෛද්‍ය ලියාපදිංචි දෙන්න බෑ ඒක සභාවකින් කරන්න ඕනේ. යම් වෛද්‍යයෙක් ලියාපදිංචි කරනවා යම් සභාවකින් හෝමියෝපැති වෛද්‍ය සභාවෙන් තමයි ලියාපදිංචි කරන්න ඕනේ. සංගම් වලින් ඔයාලට සමාජික පවත්තන් යන්න පුළුවන්. මෙම කාන්තාව භාවිත කරන ඌව වෙල්ලස්ස උක්කු බණ්ඩා පරපුර පිළිබඳව සොයා බැලීමේදී එම පරම්පරාවේ වෙදදුරුතුමා මෙලෙස දුරකථනයෙන් පවසා සිටියා. ඌව වෙල්ලස්සේ උක්කු බණ්ඩා වෙද පරම්පරාවට මෙතුමියගේ සම්බන්ධයක් නැහැ කියලා ඒ වෙද මහත්තයා තහවුරු කරා. ඉන්න මගේ ඥාතියෙක්. ඥාතියෙක් නෙවෙයි කියලා කිව්වා. ඒක අපි පස්සේ විසඳලා. වෙද මහත්තයා ඔබතුමාගේ පරම්පරාව කොහොමද එන්නේ? ඌව වෙල්ලස්ස ඌව වෙල්ලස්ස ඉතුරු ටික අප්පච්චි නම මොකද්ද? සමර කෝපුණ්‍යාන්සේලා වෙදගෙදර උක්කු බණ්ඩා SNWG උක්කු බණ්ඩා එතකොට මේ ඔබතුමාගේ වෙද පරම්පරාව වෙන්නේ ඌව වෙල්ලස්සේ උක්කු බණ්ඩා වෙද පරම්පරාවද? ඔව් වෙද මහත්තයා මේ සුළුගුළු වෙහෙරේ මේ බෙහෙත් කරන ගැහණු කෙනා ඔබතුමාගේ වෙද පරම්පරාව කියනවා එයා 7 වෙනියලු. ඇත්තද? නෑ ඔය පවුල නෑ මේ ඔය බොරුවන්නේ දොත් ඒකනේ අර කියන්නේ එයාගේ පරම්පරාව ඌව වෙල්ලස්සේ උක්කු බණ්ඩා වෙද පරම්පරාව එයා ඒකේ 7 වෙනි පුරුක කියලා. නෑ කිසිම පුරුකක් නෑ. ඔබතුමා යටතේ ඉගෙන ගත්තද එයා? එයා මම යටතේ කිසි දෙයක් ඉගෙන ගත්තේ නෑ. දෙයියෝ අපේ පවුලට දාවන්න එපා. එයා ඒක බලෙන් ඔය දාගෙන. ඒතකොට එයා බෝඩ් එකක් දාගෙන ඉනවා. අර මම බෝඩ් එකේ කියන ඌව වෙල්ලස්ස ඒකක් දාලා තමන් ඌව නැති කරන්න කිව්වා. ඔයා මේ අපේ පවුලේ නෙවෙයි මම ඌ පවුලක් දන්නේ නෑ නේ ඉස්තරයක්වත් කියන්නේ. ඒක තමයි. හරි වෙද මහත්තයා. ඥාති නෙවෙයි දෙයියෝ. හරි. හරි වෙද මම බේරන්නේ. මම උතාරි කියක් කියන්නේ අපේ ඥාතියෙක් නෙවෙයි. ඔව් ඒක තමයි.
හරි වේද මහත්තයා තියන්නම්. මෙම වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාව රෝගී කාන්තාවකගේ කුස තුළ මියගිය කලලයකට පනදීමට හැකි බව පවසා මුදල් වංචාවක් සිදු කර ඇති බවද අනාවරණ වූවා. මෙලෙස මුදල් ගරාගෙන ඇත්තේ මලවුන්ටත් තමන්ට පණ ලබා දිය හැකි බව පවසමින්. මම 2003 නගහරියදී වගේ මම පරෝපතාන ડોක්ටර් කෙනෙක් හිටියා. සිංහලකට කම කරන. මම ඒ ડોක්ටර්ගෙන් බෙහෙත් ගත්තා. ඊට පස්සේ මම ටික දවසකින් මට දරුවෙක් ලැබෙන්න ආවා. ඊට පස්සේ ඒ වේදනාව මට කිව්වා මේ කලලේ ආරක්ෂා වෙන්න ඕනේ කියලා. රුපියල් 70000ක් අරගෙන 10ක්ම හරියට එන්න කිව්වා. ඊට පස්සේ 70000ක් අරගෙන ගියා. කිහිල්ලා ඉවර වෙලා ඒ බෙහෙත් අරගෙන ඇවිල්ලා මම ටික කාලයක් දීුවා. දීලා ඉවර වුණාට පස්සේ මට අපේ 18 වෙනිදා ඇඟට පොඩි අපහසුතාවයක් හින්දා මම ඉංග්‍රීසි බෙහෙත් ගන්න ඩොක්ටර් චනා කරලා ගිහින් ස්කෑන් එකක් කරලා බැලුවාට පස්සේ ડોක්ටර් කිව්වා මෙහෙමයි දරුවගේ හෘදය වාස්තුව වැඩ කරන්නේ නැහැ ඒකින්ද අයින් කරන්න වෙනවා කියලා. ඊට පස්සේ මම ආපහු ගෙදර ඇවිල්ලා ඒ වේදනාවට කතා කරාට පස්සේ කිව්වා 19 වෙනිදා රුපියල් ලක්ෂයක මුදලක් යනවා කියලා තමයි කිව්වේ. කියලා ඉවර වෙලා මේ කිව්වා යාගේ පොතට 100ක් හරි දාන්න ඒ බෙහෙත් තුමේ හදන්න සෑහෙන ගාණක් යනවා. යා ඉන්දියාවෙන් නම් බෙහෙත් ගෙන්නන්න කිව්වා. ඊට පස්සේ අතේ තිබ්බ පොඩි ගාණක් හින්දා 70000 මං එයාට සල්ලි දැම්ම මගේ මහත්තයාගේ කිනුමේ. දැම්මට පස්සේ එයා කිව්වේ මේ ඕකට බය වෙන්න දෙයක් නෑ අපි මැරිච්ච මිනිස්සුන්ටත් පණ දෙනවා කියලා තමයි කිව්වේ. ඒ විශ්වාසයෙන් හින්දා මම සල්ලි දැම්මේ. ඒකල ඉවරලා බෙහෙත් දුන්නෙත් නෑ. එයා කිසිම කෝල් එකකට ආන්සර් කරේ නෑ. පස්සේ මම ආපහු වෙන නම්බර් එකකින් කෝල් එකක් ගත්තට පස්සේ එයා මට කිව්වා මේ පොලිසිය කියත් වෙන අනවින කොටගින කරනවා කියලා තර්ජනය කරා. ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ විමර්ශන අවසානයේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කළා. ඔබතුමී කිව්ව හෝමියෝපැති වෛද්‍යවරයෙක් කියලා. මම හෝමියෝපැති වෛද්‍ය සභාවේ ලියාපදිංචි මම ඒකෙත් ඉන්නවා කියලා කිව්වා. ඒකට හෝමියෝපැති වෛද්‍ය සභාවේ ලියාපදිංචි නම් මම ඒ ටික ඒ දුරකථනයෙන් කතා කරපු මහත්තයා කිව්වේ හෝමියෝපැති ඖෂධ ලබා දෙනවා නම් ඒ සම්බන්ධව ඔබතුමී වෙනුවෙන් නීතිමය වශයෙන් පෙනී සිටිනවා කියලා. අපිට පෙන්වන්නකො ඔබතුමී හෝමියෝපැති ඖෂධ ටික මෙතන. මම හෝමියෝපැති පටන් ගත්තේ නැහැ කිව්වනේ මහත්මයා. අයි කියන හෝමියෝපැති ඖෂධ දෙන්නේ නැහැ. තාම මම පටන් ගත්තේ නැහැ. මම පටන් ගන්න හිටියේ මෙතනින් ගිහිල්ලා. දැන් මේක සුද්ධ කරලා එතෙන්ට ගියාට පස්සේ මුලින් ඉඳලා ඔක්කොම අපි අපේ පොලිසිය මාතුන් තේරෙනව නේද? හෝමියෝපැති ඖෂධ මෙතුමී ගාව නැහැ. ඒතර අර කියන නිලධාරියට වත්කීමකුත් නැහැ. නමුත් ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක නිකන් සංගමයක්. අදාළ වෙන්නේ හෝමියෝපැති වෛද්‍ය සභාව. මේ තාම හෝමියෝපැති දෙන්න මිනිසුන්ට පටන් ගත්තේ නැහැ. හෝමියෝපැති වෛද්‍ය සභාව කියන්නේ හෝමියෝපැති මේක තියෙන්නේ. ඔව් ඉතින් මම හෝමියෝපැති පටන් ගත්තේ නේ. හෝමියෝපැති දෙන්න නැත්නම් ඔය එතුමාට ඔය හෝමියෝපැති දෙන්නේ නැහැ. දැන් දෙන්නේ හෙළවෙද ගම. ඒතර දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් විතර ලියාපදිංචියකුත් නැහැනේ. ඔය හෙළවෙදක මේ ඔය ඒතර ලියාපදිංචි හෝමියෝපැතිටත් නැහැ. දේශීය මේ වෛද්‍යවරයෙක් විතරත් ලියාපදිංචියක් නැහැ. බටහිර වෛද්‍යවරයෙක් විතරත් ලියාපදිංචියක් නැහැ. ඒතර ලංකාවේ ඒක තමයි ලංකාවේ නීතිය අනුව වෛද්‍ය සභා තුනටම ඔබතුමීට ලියාපදිංචි නැහැ එකක්වත්. ඒතර ඔබතුමීට රෝගියෙක් පරීක්ෂා කරන්න, රෝගයක් විනිශ්චය කරන්න ඒ දැනුම නැහැ කියන පුද්ගලයෙක් විදිහට තමයි පිළිගන්න වෙන්නේ. ඒ දැනුමකට ඔබතුමී වෛද්‍යවරයෙක් නෙමෙයි. ඔබතුමීට වෛද්‍යවරයෙක් ආයුර්වේද වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා බලන්නකො දැනුම තියෙනවා. ඔව් හරි දැනුම අඩු වැඩි වෙනවා. නමුත් මේ දැනුම අවශ්‍යයි තියෙනවා. ඔබතුමී සම්බන්ධ වෙන්න එපා. අපි කියන්නේ රටේ තියෙන නීතිය අනුව වෛද්‍යවරයෙක් වීම සම්බන්ධයෙන් ගැටලුවක් මෙතන තියෙනවා. අපේ මේ අනිත් ડોක්ටර්ගේ සහතික සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒ ડોක්ටර් ඔව් එයාට බෙහෙත් කරන්න බෑ කියලා ආයුර්වේද වෛද්‍ය සභාවෙන් ලියුමක් ගහලා තියෙන්නේ බෙහෙත් කරන එක තහනම් කරලා. තහනම් කරලා. දිනම කොන් තියෙනවා ડોක්ටර්? දිනම කොන්ස් එක තහනම් කරලා ගහලා තියෙන්නේ. එතකොට එතුමියට බෙහෙත් කරන්නත් බෑ. මෙතුමිය කිව්වා රෝගියා පරීක්ෂා කරනකොට මෙතුමිය සහ මෙතුමිය දෙන්නම එකතු වෙලා රෝගියා බලනවා කිව්වනේ. එහෙම කිව්වා. එහෙම එකකුත් නැහැලු. මෙතුමිය දැන් කියන්නේ තනියෙන් තමයි මෙතුමිය රෝගියා බලන්නේ. ඔබතුමී මොකද කියන්නේ සම්බන්ධයෙන් මෙතුමිය රෝගීනුත් කියන්නේ මෙතුමිය තමයි මේ රෝගී දෙවනි පාරට ආපු රෝගියෙක් තමයි අතන ඉන්නේ. මෙතුමියනේ එතුමා බෙහෙත් එතුමාට බෙහෙත් කියලා මෙතුමිය සම්බන්ධයක් කරගත්තේ නෑනේ. ඒ එතුමිය එතන මෙහා පැත්තේ හිටිය අධීක්ෂණය මං කරන දේ බැලුවා. අධීක්ෂණය කරන්න බෑ. එතුමිය වෛද්‍යවරයෙක් නෙමෙයි දැනට සභාවේ. ඒතකොට ඔබතුමිය වෛද්‍යවරයෙක් විතර බෙහෙත් කරනවා නම් ඇයි මෙතුමිය අධීක්ෂණය කරන්නේ? ඔබතුමිය සම්පූර්ණ වෛද්‍යවරයෙක් නම් කවුරුත් අධීක්ෂණය කරන්න ඕනේ නැහැ. වෛද්‍යවරු තනියම තීරණය ගන්න පුළුවන් රෝගියෙකුට ප්‍රතිකාර කරන්න. මේ මාස 27 වෙනිදා ඉඳලා මේ පරීක්ෂා කරලා ගියේ මිත්‍රානේ. අපි ඊට මෙතුමිය තහවුරු කරා. ඉතින් මේ හෝමියෝපැති වෛද්‍යවරයෙක් නිසා අපි පිටව ගියා. අතන හෝමියෝපැති වෛද්‍යවරුන් ප්‍රතිකාර ගන්න පුළුවන්. ඒ අපිට පෙන්නපු සහතික තිබ්බ නිසා අපි ඒ සම්බන්ධ තොරතුරු කැඳවීම කරා ආයුර්වේද මේ හෝමියෝපැති වෛද්‍ය සභාවෙන් අපිට ප්‍රකාශ කරා මේක හෝමියෝපැති වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතික නේ මේක කූඩ ලේඛනයක් කියලා. මේක හොරට හදාගත්ත කූඩ ලේඛන හොරට හදාගත්ත සහතිකයක් කියලා හෝමියෝපැති වෛද්‍ය සභාව තහවුරු කරලා ඉවලා තියෙනවා. නව වැරද්දක්. ඔව් ඒක කූඩ ලේඛන කියන්නේ වෙනම වැරද්දක්. එහෙම තහවුරු කරලා අපිට ඉවලා තියෙනවා. ඒක කූඩ ලේඛනයක් කියන එක වෛද්‍ය සභාව තහවුරු කරලා ඉවලා තියෙනවා. අපිට වෛද්‍ය සභාව තමයි පිළිගන්නේ. අපිට දැන් පැමිණිලින ආයුර්වේද දෙපාර්තමේන්තුවර මෙතුමිය ගැප් ගත් අම්මා කෙනෙකුට බඩේ මාස 3ක් මැරිච්ච බබෙක් ඉන්න මාස 3ක් බඩේ දරුවෙක් මැරලා වෙච්ච නිසා එයාට පණ දෙනවා කියලා බෙහෙත් කරලා මෙයා ලක්ෂ 2-3ක් අරන් තියෙනවා සල්ලි මනසේ. අපිට පැමිණිලිලා තියෙනවා. ඒක අපි විවාහ කරමු. බඩේ තියෙන කලලයක් මැරිච්ච කලලයකට මාස 3කට පස්සේ පණ දෙනවා කියලා
මුදල් අය කරලා තියෙනවා. ඒ සම්බන්ධව ආයුධ දෙපාර්තමේන්තුවේ පැමිණිලි ලැබිලා තියෙනවා. ඔව් ඒ පැමිණිලි අපි ආයුධ දෙපාර්තමේන්තුවේ අපිට විභාග කරන්න පුළුවන්. සිවිල් නීතිය යටතේ මෙයා අන් අයෙක් ලෙස පෙනී සිටිනවා. මෙයා වෛද්‍යවරයෙක් නෙමෙයි. වෛද්‍යවරයෙක් බව තහවුරු කරන්න කිසිම ලේඛනයක් මෙයා ගාව නැහැ. නීති අනුකූල ලේඛන තියෙනවා වෛද්‍යවරයෙක් බව පෙන්වන්න. මෙයා හොමියෝපැති වෛද්‍යවරයෙක් කියලා පෙන්වන ලේඛනයක් කූට ලේඛනයක්. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කියලා පෙන්වන්නත් මෙයා ගාව නීති අනුකූල ලේඛන නැහැ. ඒතර මෙයා කිසිම නීති අනුකූල ලියාපදිංචි තියෙන වෛද්‍යවරයෙක් නෙමෙයි. මෙයා ව්‍යාජ වෛද්‍යවරයෙක්. අපි හොර වෛද්‍යවරයෙක් කියලා කියන්නේ ව්‍යාජ වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයෙක් විදිහට පෙනී සිටින ව්‍යාජ පුද්ගලයෙක්. මේ පරම්පරාවල හිටපු වෙද මහතුරු ගාව සමහර අත්උදව්කාරයෝ වෙලා හිටපු යම් පිරිස්. අර පරම්පරාවට ලියාපදිංචි තියෙනවා. හැබැයි අත්උදව්කාරයෝ වෙලා හිටපු පුද්ගලයා සමහර එතනින් එහාට ගියාට පස්සේ එයාට ලියාපදිංචි හදා ගන්න බෑ. සමහර එයාගේ පරම්පරාව නොවෙන්න පුළුවන්. රටේ නීතිය අර මං කිව්වා ඉතබතුනේ එක ලියාපදිංචි වෙන්න ඕනේ. ඒ ලියාපදිංචි වෙන පුද්ගලෙක් විතරයි නීති අනුකූල වෛද්‍යවරයෙක් කෙනෙක්. එයාට විතරයි රෝගී පරීක්ෂා කරන්න, රෝගීන්ට රෝග නිර්ණය කරන්න, ප්‍රතිකාර තීරණය කරන්න, ප්‍රතිකාර යොදන්න මේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ. පාරම්පරික වෛද්‍යවරයෙක්ම තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම්ට සහ පළාත් ආයුධ කොමසාරියට බලතල පවර්ලා තියෙනවා. සංරක්ෂණ සභා කියලා පිහිටවලා තියෙනවා. ඒවා රජයෙන් පිහිටපු ආයතන. සංරක්ෂණ සභා. මේ සංරක්ෂණ සභා වලට ගිහිලා සංරක්ෂණ සභාවලදී තමන්ගේ ගුරු වෛද්‍යවරුත් එක්ක සහභාගී වෙලා ඒ සංරක්ෂණ සභා මාර්ගයෙන් අයිදුම් කරලා ආයුධ දෙපාර්තමේන්තු විභාග වලට තමන්ගේ ලියාපදිංචි හදා ගන්න පුළුවන්. මේ සංරක්ෂණ සභා ලංකාව පුරාම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙම අදටත් මාසිකව ඒ සමිති ක්‍රියාත්මක වෙනවා. මෙතුමියලට පුළුවන් ඒ තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙට ගිහිලා අදාළ සංරක්ෂණ සභාවට සම්බන්ධ වෙලා ගුරු වෛද්‍යවරු ඉදිරිපත් කළා, ගුරු වෛද්‍ය සහතික ඉදිරිපත් කළා ලියාපදිංචි ගන්න පුළුවන්. හැබැයි විභාග වලට ඉදිරිපත් වෙන්න ඕනේ. ආයුර්වේද දෙපාර්තමේන්තුව ආයුර්වේද කොමසාරිස් නාමික මහරගම පැමිණිලි කරන්න ඔයාලා. මේ වගේ ව්‍යාජ වෛද්‍යවරු ලංකාව පුරා හැමතැනම ඉන්නවා. මේ වගේ වෛද්‍යවරු විදිහට පෙනී සිටින ලියාපදිංචි නැති ව්‍යාජ පුද්ගලයෝ ලංකාව හැමතැනම ඉන්නවා. පළාත් දෙපාර්තමේන්තුවල පළාත් කොමසාරිස්වරු ඉන්නවා. පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවල ඔයාලා ආපු පළාතේ බස්නාහිර පළාතේ බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් කෙනෙක් ඉන්නවා. ඒ තමන්ගේ පළාත් වලට ගිහලා පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන් පැමිණිලි කරන්න. ආයුර්වේද දෙපාර්තමේන්තුව නාව ඉන්න මහරගම ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් පැමිණිලි කරන්න. මේ ව්‍යාජ පුද්ගලයෝ රට පුරාම ඉන්නවා. මේ කටේ සම්බන්ධ පරීක්ෂා කරලා මේ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. දැන් උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මේක නීතිමය ක්‍රියාමාර්ග කරන අපි මැදිහත් වුණ නිසා දැන් ඊ දවසෙත් අපි ව්‍යාජ වෛද්‍යවරයෙක් අනුකට ගත්තා. දැන් අද අපිට නීති ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ වගේ ඔයාලත් අනිවාර්යයෙන්ම ඔයාලගේ ප්‍රදේශ වලට ගිහිල්ලා ඔයාලා දන්නවා නම් හොයලා බලලා තොරතුරු හරියට නැත්නම් ලියාපදිංචි නැත්නම් වෛද්‍යවරයෙක් විදිහට අනිවාර්යයෙන්ම පැමිණිලි කරන්න ඒ සම්බන්ධ නීති ක්‍රියාත්මක කරන්න කියලා නීතිමය අංශ දැනුවත් කරන්න. පොලිසිය දැනුවත් කරන්න, ආයුර්වේද දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න. ඒක නොවන එක තමයි මේ තියෙන ප්‍රශ්නේ. හරි එහෙනම් අපි පොලිසිය මහතුරු මෙතුමිය අපිට මෙතුමිය සම්බන්ධ නීති ක්‍රියාත්මක කරන්න වෙනවා. අපි ආයුර්වේද දෙපාර්තමේන්තුව තහවුරු කරන මෙතුමිය ලියාපදිංචි වෛද්‍යවරයෙක් නෙවෙයි කියලා. බටහිර වෛද්‍ය සභාවේ, හොමියෝපැති වෛද්‍ය සභාවේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි නැහැ. ඉතින් මෙයා වෛද්‍යවරයෙක් නෙවෙයි. මෙයා නීති අනුකූල නොවන පුද්ගලෙක් කුඩලයක ඉදිරිපත් කරන මොනවාද දාලා නීති ක්‍රියාත්මක කරන්න පොලිසිය ආරාධනා කරනවා. බෙහෙත් කරන්න බෑ කියලා නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග කරන් තියෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ බෙහෙත් කරන්න බෑ කියලා. ඔබ වහන්සේත් මෙතන ලොකු වරද්දක් කරන්නේ ඈ ඔබ වහන්සේ අපි දැනුවත් කළානේ කියනවා. අත්අඩංගුවටගත් අවස්ථාවේ ඇය ආයුර්වේද කොමසාරිස්ගෙන් කෝල් එකක් බව පවසා දුරකථනය එහි සිටි වෛද්‍යවරයෙකුට ලබා දුන්නා. හලෝ මම ඉන්න ડોක්ටර් දෙන්නම්. ඕනේ දැනගන්න දෙයක් නෑ. අපි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තියෙන නීති ස්පොන්සර් කොන්ට්‍රැක්ට් මිනිහට දෙන්න පුළුවන් එක කරගන්නවා. ආයෙනම් වතුරුත් කතා කරන්නේ. කවුද කොමසාරිස්තුමා කියලා කතා කරන්නේ? කවුද කියන්නේ? ඉතින් මේ කොමසාරිස්තුමා කියලා බොරුවන්නේ කතා කරනවා. ඉතින් කොමසාරිස්තුමියට මේ අවස්ථාවේ එයාගේ නම විකුණන්න හොඳ නෑනේ. කොමසාරිස්ගේ නම භාවිත කරමින් වෙනත් අයෙකු කතා කරන බව එහිදී අනාවරණය වූවා. මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි රංජිත් විමර්ශන අවසානයේ මෙය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මාස 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. මෙවැනි පාරම්පරික හෙළවෙදකම විකුණමින් ව්‍යාජව මුදල් ගරන ජනතාව මුලා කරන ආයතන මෙන්ම පුද්ගලයන් පිළිබඳවද රජයේ අවධානය යොමු වන තෙක් ටොප් නිවුස් වරෙන්තුව අවධානයෙන්. වරෙන්තුව විලංකු වැටෙනතුරු සීරුවෙන් ඇහැරෙන්න නැගිටින්න YouTube අවකාශයේ ටොප් නිවුස් සමග